සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔන්න මං අදත් ආවා ඔයාලට වැදගත් වෙන ලස්සන වැදගත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවනේ මම මොකක්ද අද කතා කරන මාතෘකාව කියලා. ඔව් මං අද කතා කරන්නේ මගේ ප්‍රථමාධාර පෙට්ටිය ගැන. ඉතින් ගෙදරක අනිවාර්යෙන් තිබිය යුතුම දෙයක් නෙමේ ප්‍රථමාධාර පෙට්ටිය කියන්නේ. විශේෂයෙන් පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල තියෙන්න ඕන දෙයක් තමයි මේ ප්‍රථමාධාර පෙට්ටිය. ඒ විතරක් නෙමේ ගෘහණියන් වෙච්ච අපිත් කුස්සියම වැඩ කරද්දී චූටි අනතුරු සිදු වෙනවනේ. ඒකට පිළියමක් විදියටත් පුංචි ප්‍රථමාධාර පෙට්ටියක් හදාගෙන තියෙන්න ඕන. ඉතින් අද දවසේ මං කතා කරන්නේ මගේ ප්‍රථමාධාර පෙට්ටියේ තියෙන දේවල් ගැන. මං හිතනවා මේ වෙනකොට ප්‍රථමාධාර පෙට්ටියක් හදාගෙන නැති ගෘහණියක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්නකෝ මාත් එක්ක. මගේ ප්‍රථමාධාර පෙට්ටියට මං අඩංගු කරගෙන තියෙන දේවල් මොනවද කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි මගේ ප්‍රථමාධාර පෙට්ටිය මම හදාගෙන තියෙන්නේ. මේක ප්ලාස්ටික් බොක්ස් එකක්. මේක හදාගෙන මම දැන් අවුරුදු 5ක් විතර වෙනවා. මෙන්න මේ විදිහට ප්ලාස්ටික් බොක්ස් එකක් ගත්තේ හැන්ඩල් එකක් තියෙන. මොකද අපිට හැන්ඩල් එකක් තියෙන එකක් ගත්තාම ගොඩාක් පහසුයි. මම දැකලා තියෙනවා ප්‍රථමාධාර පෙට්ටිය බිත්ති එල්ලලා තියෙනවා. ඒ වගේ දෙයකට වැඩිය මේ වගේ දෙයක් පහසුයි. අනතුරක් වෙච්ච තැනටම අරන් ගිහිල්ලා අපිට මේ ප්‍රථමාධාර කරන්න ලේසි. මේ විදිහට හැන්ඩල් එකක් තියෙන බොක්ස් එකක් තියෙනවා නම් ඔන්න ඔය විදිහට මම අද ඔයාලට ඉදිරිපත් කරන්නම් මගේ මේ ප්‍රථමාධාර පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මම මේ විදිහට ඔක්කොම එළියට ගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඒක මට ලේසි නිසා. ඉතින් බලාගෙන යන්නකෝ. හරි සුළු දේවල් තමයි අපි ගෙදර තියෙන ප්‍රථමාධාර පෙට්ටියකට ඇතුළත් කරන්න ඕන. ඉතින් මම ඔයාලට එකින් එක මේ සම්බන්ධව පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලාම මේ බොක්ස් එක ගැන කියනවා නම් මේ බොක්ස් එකට මම ඉස්සරහින් මෙහෙම ස්ටිකර් එකක් අලවගෙන තියෙනවා print කරලා ලස්සනට. එතකොට මෙන්න මේ විදිහට මම ඉස්සෙල්ලාම ඔයාලට කතා කරන්නම් මෙන්න මේක ගැන. මේ තමයි සේලයින් ස්ප්‍රේ එකක්. තුවාලයක් වුණාම තුවාලේ සෝදන්න, තුවාලේ පිරිසිදු කරගන්න අපි මේ සේලයින් ස්ප්‍රේ එක තියාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මේ සේලයින් ස්ප්‍රේ එක මහලොකු ගාණක් උනේ නෑ. රුපියල් 150යි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපි ප්‍රථමාධාර පෙට්ටියට අඩංගු කරගන්න හැම දෙයකම එක්ස්පයර් ඩේට් එක නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම හොඳ සැලකිලිමත් විය යුතුයි ඒ එක්ස්පයර් ඩේට් ගැන. මොකද අපි මාසයෙන් මාසේ වගේ බලන්න ඕනේ. අපිට මතකත් නැතුව යනවනේ කල්ලිකුත් වෙලාද කියලා බලන්න ඕනේ. මොකද පුංචි දරුවෝ ඉන්න අය මේවා කිසි දෙයක් බලන්නේ ඔහේ පාවිච්චියට ගන්නවනේ. ඒ හින්දා මෙන්න මේක තමයි සර්ජිකල් ස්ප්‍රේ එක. ඒකත් රුපියල් 150ක් වගේ තමයි උනේ. ඊට පස්සේ මම ඩෙටෝල් එකකුත් තියාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේ පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල නම් මේක අනිවාර්යෙන් ඕනේ. යාලා වැටෙනවා. වැටුනහම ඔය තැලුම් ඔය නලල එහෙමනම් ගෙඩි ගහනවා. ඒකට මෙන්න මේක හොඳටම හොඳයි. මං අත්දැකීමෙන් කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මේවා පාවිච්චි කරනවා නම් මම කියනවා හින්දා පාවිච්චි කරන්න එපා. වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය ඇතුව පාවිච්චි කරන්න. මේ දේවල් නම් ෆාමසියෙන් දෙනවනේ. වෛද්‍ය අනුමැතිය නැතත් මේ දේවල් දෙනවා. ජොනෙක් ජෙල් එක මේක තැලීම් වලට තමයි ගොඩාක් පාවිච්චි කරන්නේ. මේවත් අනිවාර්යෙන් එක්ස්පයර් ඩේට් බලන්න ඕනේ. මම මේ පෙට්ටියට දාලම තියන්නේ ටියුබ් එකේ එක්ස්පයර් ඩේට් එක මේවා ගහලා නැහැ. ඒ නිසා මම මේ පෙට්ටියටම දාලා තියෙනවා එක්ස්පයර් ඩේට් එක පෙට්ටියේ තියෙන නිසා. ඊළඟට ගෘහණියන්ට නම් වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේක. මේක මේ පිලිස්සුම් වලට ගාන ක්‍රීම් එකක්. රුපියල් 250යි උනේ. ඒකෙත් මම එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ පෙට්ටිය නිසා ටියුබ් එක පෙට්ටියෙන් අයින් කරන්න නැතුව පෙට්ටියට දාලා තියෙනවා. මොකද එක්ස්පයර් වුණොත් අපි මේවා පාවිච්චි කරන්න සුදුසු නැති නිසා.
ඔන්න ඔය විදිහට මේ වගේ පිලිස්සුනහම ගන්න හොඳ ක්‍රීම් එකක් අනිවාර්යෙන් ඔයාලත් ඔයාලගේ ප්‍රථම ආධාර පෙට්ටියට ඇතුළත් කරගන්න. ඒක ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි මෙන්න මේක සොෆ්ට්මයිසින් එක. මේකත් තුවාල වලට ගාන ක්‍රීම් එකක්. ඒකෙත් මේ පියන නැති කරලා අපේ පුතා එයාගේ වැඩේ තුවාල කරගන්න එකමනේ ඔය ගානවා දුවන. මේක මේ බෙතලින් ක්‍රීම් එකක්. ඒකත් මම තියාගෙන තියෙනවා. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් ගිනි රාජ තෛලය එකකුත් තියාගෙන තියෙනවා. ඔය කැක්කුම් වලට තමයි ගොඩාක් දුරට ඒක පාවිච්චි කරන්නේ. මෙන්න මේකත් ගොඩාක් වටිනවා. මේකත් මම මේ පෙට්ටියටම දාලා තියෙන. මේ පෙට්ටිය ගහලා තියෙනවා අපි පාවිච්චි කරන්න ඕන ලෙඩ රෝග සම්බන්ධව. මේක මේ ඔයිල් එකක්. ගොඩාක් දුරට මම නම් පාවිච්චි කරන්නේ හිසේ කැක්කුම් වලට. මේක සෙම් ප්‍රතිශාව, ඇවිලිල්ල, උලුක්කු, කොන්දේ කැක්කුම් හැම දෙයකටම මේ හොඳයි. චූටි බෝතලයක් තියෙන්නේ. මහා ලොකු ප්‍රමාණයක් නෑ. නමුත් මේක හොඳයි. ටිකක් දැවිල්ලයි ගෑවහම. ඉතින් මේ වගේ පොඩි දේවල් ප්‍රථමාධාරයට පෙට්ටියට ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට ඇතුළත් කරගන්නවා සිද්ධාලේප කුප්පියක්. සිද්ධාලේප කුප්පියක් අනිවාර්යයෙන්ම ඇතුළත් කරගන්නවා. ඒ වගේම අයඩෙක්ස් එකක්. ඒ වගේම මෙන්න මේක තුවාල වේලෙන්න දාන පවුඩර් එකක්. මේකත් ගොඩක් හොඳයි. මෙන්න මේකත් ඉන්හෙලර් එකක්. හෙම්බිරිස්සාව හැදුන වෙලාවට, හිසේ කැක්කුම හැදුන වෙලාවට මේක චුට්ටක් නහයට ඇද්දාම ඇත්තටම ලොකු සහනයක් තියෙනවා. මම ගොඩාක් දුරට මේකත් පාවිච්චි කරනවා. බබාලට නම් වැඩි ඒක පාවිච්චි වෙන්නේ නැහැ. මම තමයි ඒක ගොඩාක් පාවිච්චි කරන්නේ. ඊළඟට මම මේ පෙන්නන්නේ හෙම්බිරිස්සාව හැදුන වෙලාවට දුවටයි පුතාගේ නහය බ්ලොක් වුණාම දාන මේ දියර වර්ගයක් බින්දු දෙකක් නහයට දාන්නේ. මේක ගොඩක් හොඳයි. නහය හිර වෙන ගතිය නැතුව යනවා. විශේෂයෙන්ම කියනවා ළමයි මම දැනොත් වෛද්‍ය අනුමැතියක් නැතුව ඔයාලා මේ දේවල් පාවිච්චි කරන්න එපා. මේක මම මගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ලබාගත් දෙයක්. ඒ වගේම තමයි මේ ප්ලාස්ටර් රෝලත්. ඒ වගේම තමයි මෙන්න මේක ඔය ඔපරේෂන් වල සර්ජරි වලට පාවිච්චි කරන ප්ලාස්ටර් එකක්. මේක හොඳට ඇලෙනවා. අනිත් ප්ලාස්ටර් වගේ මම අර කලින් පෙන්නපු ප්ලාස්ටර් එක වගේ නෙමෙයි. හොඳට ඇලෙනවා. මේක ටිකක් ගණන් අඩියක් රුපියල් 200ක් වෙනවා. ඒකෙන් චූටි කෑල්ලක් මං ගෙනහලා තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ විදියට පුළුන් බණ්ඩලයකුත් ගෙනත් තියාගෙන ඉන්නවා. තුවාල සෝදන වැඩවලට වගේ දේවල් වලට අනිවාර්යෙන් පුළුන් අත්‍යවශ්‍යයිනේ. ඊළඟට බැන්ඩේජ් රෝල් දෙකක් තියාගත්තා. ඊළඟට ගෝස් කෑල්ලකුත් මම මේ විදිහට තියාගෙන ඉන්නවා. අනිවාර්යෙන් මේ දේවල් පිරිසිදුව පිළිවෙලට තියන්න ඕනේ. ඩස්ට් එක වදින්න නැති වෙන්න, වෙන කිසිම ද්‍රව්‍යයක් එකතු වෙන්නේ නැති වෙන්න පිරිසිදුව පිළිවෙලට තියාගන්න ඕනේ. ඒ වගේම තමයි සමහන් පැකට් 3ක් තියාගෙන ඉන්නවා. හෙම්බිරිස්සාවක් ඇස්සක් හැදුන වෙලාවට අනිවාර්යෙන් දරුවන්ට දෙනවා. මෙන්න මේ උරේ තියෙන්නේ අත් ග්ලව්ස් දෙකක්. ගොඩාක් දුරට මම මේ ග්ලව්ස් නම් පාවිච්චියට ගන්නේ නමුත් ප්‍රථමාධාර පෙට්ටියකට අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් තමයි අත් ග්ලව්ස් කියන්නේ. විශේෂයෙන්ම ඔය සත්තුන්ට කරදරයක් වුණාම අනිවාර්යෙන් අත් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා හදිස්සියට ගන්න මං අත් ග්ලව්ස් දෙකකුත් තියලා තියෙනවා. ඒ වගේම ප්‍රථමාධාර පෙට්ටියට අත්‍යවශ්‍යම තවත් දෙයක් තමයි කතුර. ඒ වගේම වැදගත් දෙයක් තමයි උණ කටුව. පොඩි දරුවෝ ඉන්න ගෙවල් වල අනිවාර්යයෙන්ම තියෙනවනේ මේ උණ කටුව. උණ කටුවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් නම් ෆාමසි වල එක එක උණ කටු වර්ග තියෙනවා, ඩිජිටල් ඒවා තියෙනවා. මේක මේ රසදිය වලින් මේව කරන උණ කටුවක්. මේකත් මම මේ විදිහට
මේ ප්‍රථමාධාර පෙට්ටිය ඇතුලෙන් තියාගෙන තියෙනවා. ඊළඟට මේ ඔයාලා දකින්නේ ඉන්ජෙක්ෂන් කටුවක්. මේක මම තියාගෙන ඉන්නේ කකුලේ කටුවක් කැණුන වෙලාවට ගන්න. මේක ගොඩාක් පහසුයි. ඔය 60 කටු එක කටු වර්ග භාවිතා කරනවට වැඩිය මේ වගේ දෙයක් තියාගන්න එක කෝකටත් හොඳයි. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පෙති වර්ග ටික වෙනම බොක්ස් එකකට දාගන්නවා. පෙනඩෝල්, C විටමින්, පිලිටන්, සින් ඔය ඔක්කොම වර්ග ටික මේ එක බොක්ස් එකකට මම දාගන්නවා හුලන් වදින්න නැති වෙන්න. මේ විදිහට C විටමින් ටිකක්, පෙනඩෝල්, ඒ වගේම අපේ පුතාට ඉංග්‍රීසිව පැස හැදුනහම පොඩ්ඩක් වීස් වගේ එනවා. ඉතින් ડોක්ටර් එයාට දීලා තියෙනවා අර ඉන්හෙලර් අදින කරල් දෙකක් වර්ග. ඉතින් මේ දෙක තමයි ඒවාලා දැක්කේ. මේ ටැබ්ලට්ස් වර්ග තියෙන ගොඩාක්ම සෙමට පාවිච්චි කරනවා. මේ විදිහට මම මේ ටැබ්ලට් වර්ග ටිකත් ওই විදිහට වෙනමම බොක්ස් එකකට දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයි මගේ ප්‍රථමාධාර පෙට්ටිය මම හදාගෙන ඉන්නේ. ඒ වගේම මේකට විශේෂයෙන්ම අසමෝදගම් බෝතලයකුත් එකතු කරන්න ඕන. මගේ ප්‍රථමාධාර පෙට්ටියට අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක් තමයි මෙන්න මේක. මොකද අපේ දෙන්නට නම් මේක අනිවාර්යෙන් දෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ ප්‍රථමාධාර පෙට්ටිය හදාගෙන ඉන්නවා. මම ආයෙත් කියනවා මගේ යාළුවන්ට ඔයාලා ටැබ්ලට්ස් වර්ග, ඒ කියන්නේ ශරීරයට අභ්‍යන්තරව ලබා ගන්න දේවල් නම් වෛද්‍ය අනුමැතියක් ඇතුව තමයි අපි මේ ප්‍රථමාධාර පෙට්ටියට ඇතුල් කරගන්න ඕන. ඒ වගේම බාහිර ආලේප වර්ග නම් අපිට කොහොමත් ෆාමසි වලින් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ඔයාලට මෙහෙම ප්‍රථමාධාර පෙට්ටියක් හදාගන්න ඕනේ. ඒ ප්‍රථමාධාර පෙට්ටියට අඩංගු කරගත යුතු දේවල් මොනවද කියලා වෛද්‍යවරයාගෙන් අහුවහම එයා අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය දේවල් ටික ලියලා දෙනවා. ඉතින් මං හිතනවා මගේ යාළුවන්ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ බොක්ස් එකත් මම පාවිච්චියට අරන් දැන් අවුරුදු 5ක් වෙනවා. තාමත් ඒ තිබුණා වගේම තියෙනවා. මේක ඒ දවස්වල නම් මං ගත්තේ 400 ගානකට. දැන් කීයක් වෙලාද දන්නේ නැහැ. ඔය ෆාමසි වල එහෙම ෆොස්ටෙක්ස් බොක්ස් ගන්න තියෙනවා. ඒවා නම් ටිකක් මිලෙන් අධිකයි. නමුත් මේ වගේ බොක්ස් එකක් පාවිච්චි කළත් ඒ එකම ප්‍රයෝජනයම තමයි වෙන්නේ. මිල ගණන් වෙනස් වෙනවා විතරයි. ඉතින් මං හිතනවා මේ වගේ බොක්ස් එකක් හදාගන්න ඔයාලට බැරි වෙන්නේ නැහැ. දැනටමත් බොක්ස් එකක් හදාගෙන නැති අයට මම හිතනවා මේක ලොකු මොටිවේෂන් එකක් වෙයි කියලා. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා යාළුවන්ට කියන්න. මේ ප්‍රථමාධාර පෙට්ටිය තියද්දී අනිවාර්යයෙන්ම හැමෝටම ගන්න පුළුවන් තැනකින්, පේන තැනකින් තියන්න ඕන. මොකද හදිස්සියේ ඔයාට ගෙදර කරදරයක් වුණා, ඒ වෙලාවේ ඉන්නේ පොඩි දරුවෙක් නම් එයාට ගන්න පුළුවන් මට්ටම තැනකින් තියන්න. මොකද එයාව දැනුවත් කරලා තියන්න මේ දේ මේ අවශ්‍යතාවයට තමයි අපි ගන්න කියලා. අනවශ්‍ය වෙලාවට අදින්න එපා කිව්වහම එයාලා කවදාවත් අදින්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ප්‍රථමාධාර පෙට්ටිය මං ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මං හිතනවා මේ වීඩියෝ එක දැකලා ප්‍රථමාධාර පෙට්ටියක් හදාගෙන නැති කෙනෙක් ඉන්නවා නම් අදම ප්‍රථමාධාර පෙට්ටියක් හදාගනීවි කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් ඉක්මනට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලම ළඟන තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලම තියාගන්නකෝ. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.